මේ හයිවේ එක මධ්‍යම අධිවේගයේ ඉදිකිරීම පමාවෙන් කෝටි 5500ක් දඩ වැදිලා. ඇමති බිමල් රත්නායක මැති සභාවේදී තමයි ඊයේ දවසේදී එම අනාවරණය සිදු කර තිබෙන්නේ. මේ ඇමතිවරයාගේ අනාවරණය සුජිත් තෙවාජුලිගේ සහ අංජුල මහික වීරත්න වාර්තා කරනවා. මධ්‍යම අධිවේගී මාර්ගයේ ඉදිකිරීම ප්‍රමාදයේ හේතුවෙන් දඩහා මුදල් වශයෙන් රුපියල් කෝටි 5500කට වැඩි අමතර මුදලක් ගෙවීමට සිදු ඇතැයි ප්‍රවාහන හා මහා මාර්ග මාත්‍ය සිවිල් ගුවන් සේවා මාත්‍ය බිමල් රත්නායක එලෙස ප්‍රකාශ කර තිබෙන්නේ. මේ ලංකාදීප පුවත්පතේම සටහනකයි බිමල් රත්නායක ඇමතිවරයාගේ ප්‍රකාශය සටහන් කර තිබෙන්නේ. අපිට එහෙම තමයි. අපි පාර හදලත් නැහැ, හැබැයි සල්ලි ගෙවලා තියෙනවා. පෝර ඇවිල්ලත් නැහැ, හැබැයි අපි සල්ලි ගෙවලා තියෙනවා. ජෙට් දැකලත් නැහැ, හැබැයි අපි සල්ලි ගෙවලා තියෙනවා. ඒ වගේ රටවල් අපි එයාබස් දැකලත් නැහැ හැට, හැබැයි අපි තාම සල්ලි ගෙවනවා. ඒ තමයි ප්‍රශ්නයක් නැහැ. 102කින් විතර තව ආපහු අර ලයිට් බිල වැඩි කරා නම් අපිට 18.5 නේ තියෙන 20ක් විතර කරා නම් ඒ ගානත් අපිටම ගෙවලා දාන්න තිබුණා.